හරි. අපි පන්තියේ පොඩි මොටිවේෂන් එකක් ගමු. මං කිව්වා කළුතර දිස්ත්‍රික්කයේ දෙවනියා මේ පාර අපේ පන්තියට සම්බන්ධ වෙච්ච දරුවෙක්. ඒ ගැන ඇත්තටම අපි ආඩම්බර වෙනවා. දුවගේ නම නෙත්මිනි. දුව මං හිතන්නේ මේ වෙලාවේ අපිත් එක්ක ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉන්නවා. පුතේ කැමරා එක ඔන් කරන්න. දුව කතා කරන්න. කොහොමද ඉතින් හැමෝටම මගේ නම නෙත්මිනි මින්රාදා. මම බීටෙක් වලින් තමයි A level කරේ. මගේ රෑන්ක් එක තියෙනවා කළුතර දිස්ත්‍රික් 2 අයිලන්ඩ් 28. I think මම සර්ගේ ඔන්ලයින් ක්ලාස් එකට තමයි ආවේ. ඒ කියන්නේ මට මුල ඉඳලම එන්න බැරි වුණා. 13 මුල් වාරේ වගේ ඉඳලා තමයි ආවේ. ඊට කලිනුත් මම ක්ලාස් දෙක තුනක්ම මාරු කරලා තමයි මේකට ආවේ. ඉතින් පළවෙනි දවසේ ඉඳලම අර මට කවර් නොවිච්ච කොටස් එහෙම හොඳට අල්ලගන්න පුළුවන් වුණා මේ ක්ලාස් එකෙන්. ඒ වගේම සර්ගේ රිවිෂන් එකේ තමයි මම 12 වසරේ පඩම් ටිකත් කවර් කරගත්තේ. ඉතින් සර් ඉතින් පේපර්ස් කරා රිවිෂන් එකේ. ඒ කියන්නේ පාඩමට ඒක අපිට පැහැදිලි කරලා දීලා රිවිෂන් පේපර්ස් කරන්න දුන්නා. ඉතින් ඒකෙන් ඒ වගේම රචන එසේස් ලිව්වා අපි. ඒ වගේ වැඩ ගොඩක් කරා. ඉතින් සර් හින්දා තමයි මට ඒකක් ගන්න පුළුවන් වුණේ. ඒ කියන්නේ මේ ඇග්‍රි කියන්නේ ප්‍රැක්ටිකල් විෂයක්. අපේ ඔළුවට දාගත්තොත් පාඩම් කරන් තියෙන දේවල් අඩුයි. ඒ කියන්නේ ඇග්‍රි වලට ආසාවක් ආවේ ඉතින් සර්ගේ පන්ති ආවට පස්සේ තමයි මං හිතන් හිටියේ අර කලින් ගිය ක්ලාස් එක බැලුවාම ඇග්‍රි තියෙන පාඩම් කරන එහෙම සර්ගේ ආවට පස්සේ තමයි ඇග්‍රි කියන්නේ ඇත්තටම ප්‍රැක්ටිකල් විෂයක්. පාඩම් කරන්න තියෙන දේවල් ඒ කියන්නේ අපේ අර එදිනෙදා මේ ජීවිතේ දකින්න තියෙන දේවල්නේ මේ ඇග්‍රිකල්චර් කියන්නේ. ඉතින් ඔය අන්තිම පාඩම් හරියට යනකොට 13 වසරේ අන්තිම පාඩම් හරියට යන සත්ත්ව පාලනය වගේ පාඩම් ඇත්තටම මාර්ම ඉන්ටරෙස්ටිං අහගෙන ඉන්න ආස හිතෙනවා. තව ගත්තොත් සමහර පාඩම් වල ෂෝට් නෝට් එකක් හදලා දුන්න අපිට. ඒකත් ඉතින් ලොකු උදව්වක් වුණා එක්සෑම් එක කරගන්න. මම අර ලොකුවට පාඩම් කරපු ළමෙක් නෙවෙයි. ඒ කියන්නේ සර් අර මේ පාඩමක් අපිට පැහැදිලි කරලා දීලා ඒකත් එක්කම අර ප්‍රශ්න මේ එන්නේ කොයි විදිහටද මොඩල් පේපර්ස් පළාත් පේපර්ස් වල ප්‍රශ්න එන්නේ කොයි විදිහටද කියලා අපිට හොඳට කියලා දුන්නා. එතකොට අර කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ මේ පේපර් එකකට ලියන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැනේ. මේ සමහර මම අර කලින් ගිය ක්ලාස් එකෙත් එහෙමයි මේ නෝට් එක දෙනවා ඒ වුණාට පේපර්ස් කරේ නෑ. එහෙම කරලා මේ හරි අමාරුයි ඉතින් මේ ඒ ලෙවල් පේපර් එක කරගන්න. ඒත් එක්ක ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ. ඔය නංගිලා මල්ලිලා හැමෝටම සර් කියවොත් නම් ඉතින් බය වෙන දෙයක් නැහැ. ඔයගොල්ලෝ අනික මේ ෆිසිකල් එන ළමයි ඉන්නවා. ෆිසිකල් આવොත් නම් ඉතින් බය වෙන දෙයක් ඇත්තම නැහැ වගේ තමයි. ඔන්ලයින් යන ළමයින්ට කියන්න තියෙන්නේ ඒ කියන්නේ ඒ රෙකෝඩින් එක හරියට ඒක බලලා ඒ දවස් එක හරියට බලලා ඒ රෙකෝඩින් එකතු කරගන්න නම් එපා හොඳේ. ඊට පස්සේ ඒක බලලා ඉවර කරගන්න. සර්ගේ ප්‍රශ්න පත්‍ර නම් මිස් කරගන්න එපා හොඳේ. සර් අර මේ අපේ ඒ උත්තරේ එන්නේ කොහොමද කියන එකත් වගේම ඒ උත්තරේ එන්නේ නැති වෙන හේතුව කියනවා. ඒ වගේම ඒ උත්තර පහට විවරණ දෙනවා. ඒක සර්ගේ එක ප්‍රශ්න පත්‍රයක් මිස් කරගත්ත කියන්නේ ඉතින් අපිට ප්‍රශ්න පත්‍ර පහක් මිස් කරගත්තා වගේ තමයි. ඒ කියන්නේ මේ අපිට මේ උත්තරේ එන්නේ කොහොමද කියලා නෙමෙයි අනිත් උත්තර එන්නේ නැති වෙන හේතු මොනවද කියලා පැහැදිලි කර දෙනවනේ. ඒක නම් ගොඩක් වටිනවා. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඔයගලන්ට හොඳ රිසල්ට් එකක් දාලා තමන්ගේ හිනවලට යන්න පුළුවන් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව්. මම හිතන්නේ ගොඩක් ස්තුතියි සම්බන්ධ වුණාට මට ඇත්තටම වමනාව තිබ්බේ පන්තියට මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්න නංගිලා මල්ලාට අවශ්‍ය උපදේශයක් ලබා දෙන්න. ඒ වගේම
හොඳ මොටිවේෂන් එකක් ලබා දෙන්න. මෙතනදී විශේෂයෙන්ම භෞතික පන්තියට සම්බන්ධ වෙලත් නැහැ. ජීවිතේට මං දැකලත් නැහැ. ඒ වගේ තියෙද්දිනුත් ඒ වගේ කෙනෙකුට පුතේ ඇත්තටම උනන්දුව තියෙනවා නම් කැපවීම තියෙනවා නම් මේ දේ කරගන්න පුළුවන්. මං හිතන්නේ ඒක ඔප්පු කරලා පෙන්නවා net මිනිදුව. එහෙනම් අපි හැමෝම එක්ක පුතේ ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ A level සාර්ථක වුණා වගේම ඉතරහදින් විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතුත් හොඳින් සාර්ථක වෙලා මට කියන්න පුතේ විශ්වවිද්‍යාලයේ ෆස්ට් ක්ලාස් එකක් වගේ දාගත්තොත් මොකද්ද තියෙන වටිනාකම? අපි දන්නවා යුනිවර්සිටි ස්ටාෆ් ගන්නවා. ඒ යුනිවර්සිටි ස්ටාෆ් ගන්න ෆස්ට් ක්ලාස් එකක් සාමාන්‍යයෙන් බලනවා. එතකොට එහෙනම් යුනිවර්සිටි ස්ටාෆ් එකට සම්බන්ධ වුණා කියලා කියන්නේ තියෙන වරප්‍රසාද ඔක්කොම නොමිලේ පෝස්ට් ග්‍රැජුවේට් කරන්න ඒ ඔක්කොම හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් නම් නවත්තලා තියෙන කාපමිට් පවා හම්බ වෙනවා. හොඳ පහසුකම් තියෙනවා. ඉතින් ඒ වගේ ඉදිරියටම යන්න ප්‍රාර්ථනා කරනවා අපි හැමෝම බොහොම ස්තුතියි දුව සම්බන්ධ වුණාට.